හලෝ කොහොමද ඉතින් ඔයාලා හැමෝටම ඔන්න අද මම අරගෙන එන්නේ කිහිප දෙනෙක්ම ගොඩාක් කාලෙ ඉඳන් බලන් ඉන්න වීඩියෝ එකක්. මගෙන් කිහිප දෙනෙක්ම ඉල්ලලා තිබුණා මගේ hair oil එක හදන්නේ කොහොමද කියලා. සමහර අය මගේ වීඩියෝස් වලට කමෙන්ට් කරලා අහලා තිබුණා. සමහර අය මට ඩිරෙක්ට්ලි මෙසේජ් කරලා අහලා තිබුණා TikTok වලින් සහ WhatsApp වලින්. ඉතින් මම ඔයාලා හැමෝම වෙනුවෙන් අද කියා දෙන්න යන්නේ කොහොමද මගේ hair oil එක හදාගන්නේ කියලා. ඊට කලින් මම මේ hair oil එක ගැන චූටි දෙයක් ඔයාලට කියන්නම්. ඉතින් එක එක hair oil වර්ග තියෙනවානේ. හැරෙත කඩවල් වල ගන්න තියෙනවා, hair serums තියෙනවා. ඉතින් මට මේ හැම දෙයකටම වඩා හොඳටම හරි ගියේ. කියන්නේ වැඩිම රිසල්ට්ස් දීපු hair oil එක තමයි මේ මං ගෙදර හදාගන්න hair oil එක. ඒක මට මාරම මැජික් ඔයිල් එකක්. මොකද මගේ මේ දැන් මේ ඉස්සරහ කොණ්ඩේ මේවා මේ ඉස්සර තිබුණු කොණ්ඩ නෙවෙයි. මේවා මම හදාගත්ත කොණ්ඩ. හරිද? ඉස්සර මගේ මේ තාට්ටේ නෙවෙයි නලල තිබුණා මෙන්න මේ හරියට වගේ වෙනකම්. හරිද? මේ චුට්ටක් පස්සට යනකම් වගේ නලල තිබුණා. කොහමද ඒක මට මම grade 10 11 වගේ ඉඳන්ම මට ඒක සෑහෙන්න දැනෙන්න ගත්තා. මගේ මේ නලල ගොඩක් තියෙනවා. මෙහෙ නහර පේනවා. කෙට්ටුත් එක ගොඩාරියක් කෙට්ටුයි. තාමත් කෙට්ටුයි. ඒ කාලේ ඊටත් වඩා කෙට්ටුයි. ඉතින් මේ නහර එහෙම පේනවා ගොඩක් මේ නලල එහෙම. ඒක මට ඒ කාලේ මාරම විදියට දැනුණා. ඊට පස්සේ මම grade 11 වගේ ඉන්න කාලේ මම මේ සර්ච් කරා එක කොහොමද YouTube එකේ එහෙම එක ඔයිල්ස් කොහොමද හදන්නේ එහෙම කියලා. ඊට පස්සේ මට ඒ කාලේ හම්බුණ ඔයිල් එකක් තමයි මේක. ඒ ඔයිල් එක හදලා මං ගෑවා. අවුරුදු කිහිපයක්ම ගෑවා. ඒ කියන්නේ හැබැයි මේක මට රිසල්ට්ස් එන්න ගත්ත සතියකින් දෙකකින් වගේ. මම මුලින්ම මේක එක දිගට වගේ සතියක් ගෑවා. හැම දවසකම වගේ ගාලා නෑවා. එහෙම නෑවහම මට තේරුණා ඒ අර ගොඩක් මේ නළලේ තිබුණු හරියේ චූටි හිසකෙස් ඇවිල්ලා තියෙනවා මට තේරෙන්න ගත්ත සතියකින් විතර. ඒ කියන්නේ දැන් මම තව 7ක් විතර එක දිගට සතියට ගාලා නානයි. එහෙම එනකොට මට මේ සතියක එකමාරක් යනකොට චූටි හිසකෙස් නළලේ තියෙනවා පේන්න ගත්තා. ඊට පස්සේ මට ඒක දකිනකොට දැන් මාරම සතුටුයි මාරම හැපි. ඊපස් මම කොහමද මේ ඔයිල් එක කන්ටිනියු කරා. මම A level ඉවර වෙනකම් වගේ එක දිගට අවුරුදු 3ක් 4ක් විතර එක දිගට මම ඒක යූස් කරා. මගේ කොණ්ඩ එහෙම සෑහෙන්න ග්‍රෝ වුණා. මේ ඉස්සරහ තිබුණු කොණ්ඩ ඔක්කොම වවාගත්තේ ඒකෙන්. මාරම විදිහට රිසල්ට්ස් තිබ්බ ඔයිල් එකක්. ඒ නිසා මම කියන්නේ මැජික් ඔයිල් එකක් කියලා. මම ඒක හදන්නේ කොහොමද කියලා අද ඔයාලටත් කියා දෙන්නම්. මම A levels ඉවර වෙනකම් එක දිගට වගේ ඔයිල් එක යූස් කරා. නමුත් මම කැම්පස් යන්න පටන් ගත්තට පස්සේ මට hair oil එක හරියට යූස් කරන්න බැරි වුණා. මොකද කැම්පස් එකේ අපි හොස්ටල් එකේ ඉන්නේ. ඒකට ඔයිල් හදන්න ඉදිහන්නේ. අනිත් එක ගාන්නත් මට ගෙදරින් හදාගෙන යන්නත් බැරි වුණා. කොහොම හරි ඒ hair oil එක මට අවුරුදු 4ක්ම වගේ එක දිගට ගන්න බැරි වුණා. ඊට පස්සේ දැන් මම ආයෙත් ඒ hair oil එක ගන්න පටන් අරන් තියෙනවා. මම මගේ කලින් වීඩියෝ එකක මේ පෙන්නුවා ඔයාලට මම මේ hair oil එක ගන්නවා. ඊපස්සේ කීප දෙනෙක් මගෙන් ඒ hair oil එක හදන්නේ කොහොමද කියලා ඇහුවා. ඉතින් ඔයාලා වෙනුවෙන් තමයි මම මේ hair oil එක හදන විදිය අද කියලා දෙන්න යන්නේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම try කරන්න. try කරලා මටත් results කියන්න කොහොමද කියලා comment එකක් දාලා. ඉතින් මම දැන්නේ මගේ කොණ්ඩේ කපලා තියෙන්නේ. මම ඉතින් කාලෙකට සැරයක් නේ. එතනටම කපලා තියෙන වගේ කොණ්ඩ මීට වඩා දිගට තිබුණා. මෑතක් වෙනකම් තිබුණා. ඒක හදන්න මාරම ලේසි. අපිට ඕනි වෙන්නේ පොල් තෙලුයි, එඬරු තෙලුයි, විටමින් E කරල් දෙකක් විතර. ඒක තියනවා නම් ගොඩක් හොඳයි. හැබැයි නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තව ඕනි වෙනවා අපිට කරපිංච අපේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක. ඊට අමතරව අපිට ඕනි වෙනවා උළුහාල්. හරිද? ඉතින් ඔය ටික තමයි අපිට ඕනි වෙන්නේ. ඔය ටික දාලා අපිට ඔයිල් එක හදාගන්න තියෙන්නේ. අපිට මේකට ඕනි වෙනවා උව දාලා වේලගත්තු කරපිංච, ඒ වගේම උළුහාල්. මේ කරපිංචවල තියෙන නැටි අයින් කරලා උළුහාලේ කරපිංචයි දෙක එකට දාලා අපි මුලින්ම
බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. හොඳට කුඩු කරගන්න ඕනේ. තියෙන්නේ හැම කුඩු කරගත්තු කරපිංචා සහ උළුහාල්. ඒකට අපිට ඕන වෙනවා මම ඉස්සර කිව්වා වගේ එරඬු තෙල්, ඊට පස්සේ විටමින් E කරල් දෙකක් විතර. තව අපිට මේකට ඕන වෙනවා පොල් තෙල්. මම අද පාවිච්චි කරන පොල් තෙල් කාලක් විතර. ඉතින් ওই දේවල් ටික විතරයි අපිට ඕන වෙන්නේ මේ ඔයිල් එක හදාගන්න. දැන් ඔන්න මොකක් හරි තාච්චියක් හරි පෑන් එකක් හරි ලිපේ තියලා අපි ඒකට දානවා පොල් තෙල් සහ එරඬු තෙල්. ඔය දෙකම එකයි මං හිතන්නේ. මම ගොඩක් වෙලාවට කියන්නේ එරඬු තෙල් කියලා. එරඬු තෙල් දානවා අපි ඒකටම. දාලා මේක චූටි වෙලාවක් විතරයි අපි රත් වෙන්න තියන්නේ. ගොඩක් වෙලා තියන්නේ නැහැ. තප්පර 10ක් 15ක් වගේ මේක රත් වෙනකොට අපි ඒකට දානවා විටමින් E කරල් වල අර මේ ඒ කැප්සියුල් එක කපලා ඒකේ තියෙන ඔයිල් එක මේකට දාන්න. දාලා ඊපස්සේ මේ ඔක්කොම කලවම් වෙන්න හොඳට මික්ස් කරන්න. මික්ස්. ඊට පස්සේ අපි ඒකට දානවා චූටක් රත් වෙගෙන එනකොටම අපි ඒකට දානවා අපි අර බ්ලෙන්ඩර් කරගත්තු කරපිංචා එකයි උළුහාල් එකයි. මේ වෙලාවේදී අපි ගොඩක්ම ලිපේ ගින්දර අඩු කරලා තමයි මේ කරපිංචා එක දාලා ඒක කූරු ගන්න ඕනි. ගොඩාක් ගින්දර වැඩි වුණොත් එහෙම තෙල් එක කර වෙයි. ඒ නිසා ගින්දර ගොඩාරියක් අඩු කරලා මේ කරපිංචා කුඩු මේ ටික දාලා ඊට පස්සේ විනාඩියක් දෙකක් විතර හොඳට ඒක ලිපේ තියලා කූරු ගන්න. ඊට පස්සේ ඔයාලට තේරෙයි මේ ඔයිල් එකේ කලර් එක වෙනස් වෙනවා. තද කොළ පාටකට වගේ හැරෙනවා. අන්න ඒ වෙලාවේදී ලිප ඕෆ් කරලා ඊට පස්සේ මේ තෙල් එක ඒ පෑන් එකේම නිවෙන්න තියන්න. මේ වෙලාවේ තෙල් එක රත් වෙලා තියෙන ළමයි හරිම පරිස්සමින් හරිද අතේ වද්ද ගන්න. එහෙම මොනවත් කරගන්න එපා. පිච්චේ යාලව හොඳටම. ඒ නිසා හරිම පරිස්සමින් මොනාත්ම කරන්නේ නැතුව ඒ පෑන් එක ලිපේ තියද්දි මේක ඔයිල් එක නිවෙන්න තියන්න. ලිප ඕෆ් කරලා. ඊට පස්සේ හොඳටම නිවුණාට පස්සේ ඔයිල් එක හොඳටම නිවුණාට පස්සේ කොටන් රෙදි කෑල්ලක් නම් ගොඩක් හොඳයි අරගෙන මාක රෙදි කෑල්ලක් අරගෙන ඒ ටික අර ඒ කුඩු ටික එකට දාලා ඒකෙන් තෙල් ටික මිරිකලා ගන්න. මේ පොල් තෙල් කාලෙන් ගොඩාරියක් තෙල් එන්නේ නැහැ. මම පෙන්නන්නම් ඔයාලට කොච්චරක් වගේද මට තෙල් ආවේ කියලා. ඉතින් ඒ ප්‍රමාණය හොඳටම ඇති. මේක අපි අර කිසිම ආටිෆිෂල් දේවල් යූස් කරන්නේ නැති නිසා අවුරුදු ගාණක් මේ ඔයිල් එක තියාගන්න බෑ. මාස 4ක් වගේ තමයි උපරිම. ඒ නිසා මාස 4ක් වගේ ඇතුළත මේ ඔයිල් එක යූස් කරලා ඉවර කරන්න try කරන්න. නැත්තම් නිකන් පුස් ගඳ වගේ ඔයිල් එකේ එනවා. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ මේ ඔයිල් එක යූස් කරන්න හොඳ නැහැ කියලා. මේ තියෙන්නේ හැම මම රෙදි කැලකින් මිරිකලා බොටල් එකකට දාගත්තු ඔයිල් ටික. මෙතන මගේ කලින් ඔයිල් බෝතලේ දැන් මම හදපු ඔයිල් බෝතලේ දෙකම තියෙනවා. මෙන්න මේක තමයි අලුත් ඔයිල් බෝතලේ. මෙතන මම අලුත් බෝතලේ පරණ බෝතලේ වෙන් කරලා හොයාගන්නේ මේ එක්ස්පයර් ඩේට් එකෙන්. මගේ පරණ ඔයිල් බොටල් එකේ ගහලා තියෙන මේ කියන්නේ ලක්ස් එකේ එක්ස්පයර් ඩේට් එක ටිකක් පරණ එකක්. මොකද ඒක කලින් මම යූස් කරපු බොටල් එකක් නේ. එතකොට අලුත් බොටල් එකේ එක්ස්පයර් ඩේට් එක අරගේ එක්ස්පයර් ඩේට් එකට වඩා අලුත් එකක්. ඒකෙන් තමයි මම හොයාගන්නේ. දැන් අපි සාර්ථකව සාදානෙම කළ අපේම හෙයා ඔයිල් එක හිස් කබලේ ආලේප කරන්නටයි ලෑස්ති වෙන්නේ. මුලින්ම මම කරන්නේ නම් මේ බෝතලෙම මේ ගා ගන්නවා හිසකෙස් මුලටම. නැත්තම් ඔයාලට ගොඩක් හොඳයි මොන හරි අර සීරම් එකක් වගේ හිස් බෝතලයක් තියෙනවා නම් ඒකකට දාගෙන මේක යූස් කරන්න පුළුවන්. ඒකට අර අපි සීරම් ගන්න එකෙන් හිසකෙස් වලට ගන්න පුළුවන්. කොහොම හරි කමන්නේ. මේක හොඳට ස්කැල්ප් එකට හිසකෙස් මුලට මේ ඔයිල් එක වදින විදිහට මුළු කොණ්ඩේටම ගා ගන්න. ඉතින් ඔයාලගේ කොණ්ඩේ ඔළුවේ ඩ්‍රැන්ඩ්‍රෆ් තියෙනවා නම් ඒ කියන්නේ හිස්සොරි එහෙම තියෙනවා නම් ඒවත් නැති වෙනවා මේ හෙයා ඔයිල් එකෙන්. මොකද උළුහාල් මාරම හොඳයි හිස්සොරි වලට. ඉතින් හිස්සොරි තියෙනවා නම් ඒව නැති වෙනවා. ඊට පස්සේ මේ කැස්ටර් ඔයිල් එහෙම නැත්නම් එරඬු තෙල් කියන එක සහ පොල් තෙල් ඒ දෙකම අපේ කොණ්ඩේ ග්‍රෝ වෙන්න මාරම හොඳයි. කැස්ටර් ඔයිල් එහෙම
සෑහෙන්න හොඳයි ළමයි. ඔයාලා දන්නේ නැති සමහර ගොඩාක් දේවල් වලට අපි කැස්ටර් ඔයිල් යූස් කරනවා. අපිට පුළුවන් කැස්ටර් ඔයිල් යූස් කරලා අයිබ්‍රෝස් වැඩිපුර වවා ගන්න. ඒ වගේම අපේ අයිලෑෂස් දික් කරගන්න පුළුවන්. මේ අයිලෑෂස් වලට රැට නිදා ගන්න කලින් කැස්ටර් ඔයිල් ගාලා. ඉතින් ඒ වගේ අපිට කොණ්ඩේ වවා ගන්න කියන්නේ මේ කොණ්ඩේ ආශ්‍රිතව දැන් ඔය අපේ අයිබ්‍රෝස් අයිලෑෂස් වගේ ඒ දේවල් නුත් වවා ගන්න පුළුවන් මේ කැස්ටර් ඔයිල් යූස් කරලා. ඉතින් කැස්ටර් ඔයිල් කියලා කියන්නේ එරඬු තෙල්. ඒක මාරම හොඳ ඔයිල් එකක්. ඉතින් කැස්ටර් ඔයිලුයි පොල්තෙලුයි දෙක එකතු වුනහම අපේ කොණ්ඩේ මාරම විදිහට ඉක්මනට ග්‍රෝ වෙනවා. ඒ වගේම ඔයාලා දන්නා විටමින් E කොහොමත් හොඳයි කියලා කොණ්ඩේ ග්‍රෝ වෙන්න. ඉතින් අපි මේ යූස් කරලා තියෙන හැම දෙයක්ම අපේ කොණ්ඩේ ග්‍රෝ වෙන්න කොණ්ඩේ තියෙන ශක්තිය වැඩි කරන්න සහ හිස්වල වගේ දේවල් ඔළුවේ නැති කරලා දාන්න මාරම උදව් වෙනවා. අපි කොණ්ඩේ ඔයිල් කරනකොට ගොඩාරියක් තෙල් බේරෙන්න කොණ්ඩේට තෙල් ගන්න එපා. ඒක මාරම අමාරු වෙනවා අපිට මේ මොනවාද අපේ තියෙන කොණ්ඩේ තියෙන තෙල් ටික යවා ගන්න හැම මාර අමාරුයි. ෂැම්පු කරාට ඒවා යන්නේ නැහැ. සමහර වෙලාවට මේ තෙල් වල සුවඳ එහෙම අපි නැවට පස්සේ එතකොට හිටිනවා. ඒ නිසා ගොඩාරියක් තෙල් වැක්කිරෙන තරමට කොණ්ඩෙන් තෙල් ගා ගන්න එපා. කොණ්ඩේට අවශ්‍ය ප්‍රමාණයට විතරක් කොණ්ඩේට තෙල් ගන්න. ඊට පස්සේ තෙල් චුට්ටක් අරගෙන මේ කොණ්ඩේ අගිස්සට යටට ගන්න. එහෙම නැතුව තෙල් ගොඩාරියක් අරගෙන මුළු කොණ්ඩේ පුරාවටම ගන්න එපා. ඊට පස්සේ අපි හොඳට කොණ්ඩේට තෙල් ගෑවට පස්සේ හොඳ මසාජ් එකක් දෙන්න. මුළු ස්කැල්ප් එකටම හොඳ මසාජ් එකක් දීලා ඊට පස්සේ අපිට පැයක් විතර ඉඳලා නාන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම නෑවට පස්සේ මගේ කොණ්ඩේ තියෙන විදිහ මම ෂැම්පු කරලා විතරයි තියෙන්නේ. කිසිම කන්ඩිෂනර් එකක්වත් යූස් කරලා නැහැ කොණ්ඩේට. හැබැයි මම දෙපාරක් ෂැම්පු කරනවා. මොකද නැත්තම් මේ ඔයිල් එකේ අර තියෙන ඒ ඔයිල් එකේ තියෙන සුවඳ සහ ඒ අර ඔයිල් ගතිය ගොඩක් අඩු වෙන්නේ නැහැ. ඒ නිසා මම දෙපාරක් ෂැම්පු කරනවා. හැබැයි මම කන්ඩිෂනර් මොනවත් යූස් කරන්නේ නැහැ කොණ්ඩේට. ඒත් බලන්න මගේ කොණ්ඩේ හරිම සිල්කි ගතියක් තියෙනවා සහ කොණ්ඩේ හරිම මොයිස්චර් එකක් රැඳිලා තියෙනවා. කොණ්ඩේ ඩ්‍රයි වෙලා නැහැ. ඒක ඔයාලට පේනවා. ඉතින් ඒ හැමදේම මේ ඔයිල් එක නිසා කියලායි මම හිතන්නේ. මොකද නිකන් ෂැම්පු එකක් යූස් කරාට විතරක් ඔයිල් කරන්නේ නැතුව නිකන් ෂැම්පු එකක් යූස් කරාට විතරක් කොණ්ඩේ මේ විදිහට සිල්කි එහෙම නැත්නම් නරිෂ් ලුක් එකක් එන්නේ නැහැ. මම මේ ඔයිල් එක යූස් කරපු දවස් වලට විතරයි මේ විදිහට කොණ්ඩේ මගේ ලස්සනට හිටින්නේ. හරිම මොයිස්චර් එකක් නරිෂ් එකක් හරිම නරිෂින් විදිහට. එහෙම නැතුම නිකම්ම කොණ්ඩේට මේ ෂැම්පු කරලා නාපු දවස් වලට මගේ කොණ්ඩේ මාරම විදිහට ඩ්‍රයි වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ හෙයා ඔයිල් එක මම හදන්නේ. ඔයාලා දන්න ඊට වඩා හොඳ මොන හරි හෙයා ඔයිල් එකක් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලත් මේ ඔයිල් එක try කරලා බලන්න. මේක මාරම හොඳ ඔයිල් එකක්. ඉක්මන් ප්‍රතිඵල නෙවෙයි. ඒ වුණාට කාලයක් මාසයක්වත් යූස් කරන්න ඔයාලට ගොඩාක් හොඳ රිසල්ට් එකක් හොඳ විසිබල් රිසල්ට් එකක් අනිවාර්යෙන්ම එනවා. යූස් කරලා ඒකේ රිසල්ට්ස් කොහොමද කියලා එහෙනම් මටත් දැනගන්න කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අදට වීඩියෝ එක එච්චරයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා මම ගොඩාරියක් ආදරෙන් ඔයාලට ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් හැමෝටම ආදරේ. මං ගිහින් එන්නම්. bye.